හෙලෝ පිස්සුවෙන් පිස්සියෝස් මොකද වෙන්නේ ගාල්ල කොළඹ මාතර අනුරාධපුර රත්නපුර ත්‍රිකුණාමලය පුදුකුරිරි පුකාඩගස්තිගිරි හොරෝපදාන තනවැල්ලිල තන්තිරිමලයි එච්චරයි මතක වෙන මතක නෑ ගොඩේ කාලයකට පස්සේ තමයි ආවේ හරි ලස්සනයි very good ඉතින් කොහමද යාලට දැක්ක ගොඩක් අය දාලා තියෙනවා උඹ මැරිලාද උඹ නැද්ද අන්තිම වීඩියෝ එක දාලා දවස් 171යි පැය 8ක් වෙනවා මම බොරු කියන්නේ අදිනම් දිගන වීඩියෝ දානවා වගේ බොරු කතා කියන්නේ වැඩක් නෑ එහෙමව කියලා ඕකේ අපි යමු මොනවා හරි බලන්න Facebook එකේ තියෙන ඒවා එහෙම යා එන්න මේ තියෙන group එක ඕන්න join වෙලා meme ටිකක් එහෙම දාන්න අතල්ලක් ගන්න ඔයාලා ඕකේ මලින්ද උදේශාන් දාලා තියෙනවා වී මෝලේ නැන්ද අපේ ගෙදර ඇවිත් පොඩි එකාගෙන් කෝපුතේ ගෙදරයි කියලා ඇහුවට පස්සේ පොඩි එකා හයියෙන් තාත්තේ මේ අර මෝලක් තියෙන නැන්ද ඇවිල්ලා කිව්වා වී කියපන් මට මෝල් නෑ මම මෝල් හිමියාගේ ගෑණි මෝලක් තියෙන නැන්ද මුට කොණ්ඩෙකුත් දාලා තියෙන්නේ කුරුසෙකුත් තියෙන සංඛාමේ පින්න පාත හරි තේරෙනවා හොස්පිටල් එකට මාව බලන්නේ ණය මොකද උනේ නෑ මොකද උනේ කියලා අහද්දි මගෙන් අහද්දි මම වංගුව ගද්දී පෙරලි බයිසිකලේ බිම වැටුණා වංගුව ගද්දී පෙරලි බයිසිකලේ බිම වැටුණා යටිදෙරියෙන් නෑ කෑ ගැසුවා වංගුව ගද්දී පෙරලි බයිසිකලේ බිම වැටුණා වංගුව ගද්දී පෙරලි බයිසිකලේ බිම වැටුණා යටිදෙරියෙන් නෑ කෑ ගැසුවා මේ මට කියපන් මේක ඇත්ත එකක් නෙවෙයි නේද මේක මේ කවුරු හරි AI වලින් හදපු එකක් නේද මෙහෙම සින්දුවක් මිනිස්සෙක් කරලා දාලා තියෙන කියලා නම් කියන්න එපා එහෙම නෑ නේද නැතුව ඇති මිනිස්සුන්ට සල්ලි වැඩි වුණාම කරන්න දේවල් නැති වුණාම කරන වැඩ නේද තෙල් ලීටරයක් ටැංකියේ තියාගෙන තෙල් පොලිමේ ඉන්නුන්ට තෙල් පුල් වගේ ලයින් එක දීගෙන යන මම තේරුණා මට තේරෙන්නේ නැති විහිළු තියෙනවා දානේ බඩ තෙල් ලීටර ඉවරනම තේරෙයි හරියයි එතකොට අමාරු යන්න මගේ හිටපු බයික් එකට තෙල් හොයාගෙන යන මරු විදිහ අයියා තෙල් නැද්ද මයියන්ගනේ අඩෝ මිනිස්සුන්ට හිනාවෙන්න හොඳ නෑ ඉන්නද යන්නේ ඒකනේ බලන්නකො නේද යකෝ මයියන්ගනේ එක සෙට් එකක්වත් නැද්ද තෙල් අහලා ලඩු දෙදලා තියෙන්නේ හරි අයියා හරි අඩෝ මේවා හිනාවෙන්න දේවල් නෙවෙයි ඈ නවුණා වගේ නෙවෙයි බලක් කෙලියක් වෙන්නේ දැන් පොළොන්දකෝ එකෙන් ඇති නේද ඊයේ රෑ වැස්සා උදේ බලනකොට ලිඳ what යකෝ ලිඳ ඇතුලේ බං හරි දේවල් තමයි වෙන්නේ මේ රටේ. ඊ ඇත්තටම ලිඳ ඇතුලට බහැලාද? නෑ මේ බොරුවක් නේ. ඇත්ත කියපන්. මම කියන්නේම නෑ එහෙම කියන්නේ මම කියන්නේම නෑ ඇත්තටම මචං ලෝක විනාශය කවදා හරි වෙනවා නම් වෙන්නේ ලෝකේ රටවල් හැම රටකටම ගෑනු බලයට අන්න ඊට පස්සේ ඇති වෙන මොකක් හරි යුද්ධයක් තියෙනවා නේද අන්න ඒ යුද්ධෙන් තමයි මචං ලෝකේ විනාශය නේ මොකද ඒ යුද්ධ කවදාවත් ඉවර වෙන්නේ මොකද කිසිම ගෑනියෙක් තව වැරදි කියලා පිළිගන්නේ නැහැ ඕකේ පොඩි ප්‍රශ්නයක් එනවා. තාම වැරදි කියලා පිළිගන්නෙත් නැහැ. සෝරි කියන්නෙත් නැහැ. දැන් ඉරානේ කාලා ගියමරේලා කිව්වනේ මේ අපි මේ බෝඩරේ රටවල් වලට ගහපු එක සෝරි මචං කියලා. බයිතනේ ඕක ගෑනියෙක් කියලා ජීවිතේට කියයි. නැති වෙන්නේ නෑ එතකොට අර මතක් වෙනානේ පරණ කරපුවා. අයියෝ ආරම කිව්වේ නෑ ඕකේ අනික ඕක මිනිස්සුන්ට නවත්තන්නත් බෑ දැන් ගෑනු හිතාකෝ ජනාධිපති ගෑණියෙක් කියලා ගෑණි ගහගෙන යනකොට මිනිහා කියනවා ඕක අතාරින්නානේ තමුසරත් ඉතින් ඒ ගෑණි තමයි මම එක්කම තනියෙන් යුද්ධ
ඇත්ත වෙන්නත් පුළුවන් හැබැයි නේද සොරි කියන්නෙත් නෑ ඔබ වැරද්ද පිළිගන්නෙත් නෑ නේද වෙන්න පුළුවන් දෙයක් තමයි පුදුම සනීපයක් දැන් නම් බඩට දැනෙන්නේ. අර කෑම දිරවන්න ගන්න පෙති දෙකක් තිබ්බනම් මරු. තෙල් මිරිස් කාපුව කෑවම මේ වෙන. කිරිපැණියකුත් තිබ්බනම් කියලා වැඩක් නෑ අප්පා. මේ ඔඩෝ මේ ඇත්තටම තමයි ෆෘට් සලාඩ් එකකුත් තිබ්බනම් වැඩි වෙන්නේ නෑ නේද? එයි බං මෙහෙම ධාතු වැඩ කරන්නේ මේ කවිස්ක විදුරන් ගණන් හැදෙන්නේ නෑ බං මූ හරියන්නේම නෑ මූ මේ ලෝකෙන් තුරන් කරලා දාන්න ඕන මූ නම් හරියන්නේ නෑ මේ කන ගමන් බැලුවා නම් කවිස්ක විදුරංග ඇති කමෙන්ට් සෙක්ෂන් එකේ කොහේ හරි ගිහින් හොඳට අමතලා ඉන්න මට මුකුත් කියන්න එපා මම මුකුත් කරේ නෑනේ ශාල කරදරයක් වුණානේ මේක. අඩෝ ඇයි බගේ වැඩ කරන්නේ මිනිස්සුන්ට ඔබලට වෙන වැඩ නැද්ද බං ධාතු වැඩ කරන්න එපා. එන කාලයක් තිස්සේ ටෝක් කරපු නෙත්මී බස් එකේ යන කොල්ලෙක් එක තුරලා යනවා දැක්කම නෙත්මින බොක්කෙන් මේ ආදරය කරපු කාන්ති ඇයි මේ හිනාවෙන් මිනිස්සුන්ට හිනා වෙනවද උඹට එහෙමවත් කියන්න පුළුවන්ද බෑනේ කට වහින අහපන් රස විඳපන් බලවන් කොච්චර ලස්සනට මේ මල්ලි සින්දුව ඉදිරිපත් කරාද ගායනේ තොට පුළුවන් දෙහෙමවත් මිනිස්සුන්ට අපහාස කරන්න මිපදිච්ච ගස් මූසලයා අයියෝ එහෙම කෝබන් කලිසම මේ තියෙන්නේ මේ දැන් කාලේ ෆැෂන් එක තමයි මේ බැගී ටී-ෂර්ට් හරිද කලිසම පොඩ්ඩක් කොටයිනේ කලිසම නේන එකක් මේ තියෙන්නේ මේ තියෙන්නේ දැක්කද තොට මේවා තේරෙන්නේ නැහැ ගොඩයා මේවට තමයි ෆැෂන් කියන්නේ රෑට බත් කන ටයිම් එකට අම්මා බලන ටෙලි නාට්‍ය අකමැත්තෙන් බලන මම මොන හත්තක්ද මේ බලලා තාම ටෙලි නාට්‍ය බලනවද බං දැක්ක නේද මම වීඩියෝ දාන්න නැති හින්දා මිනිස්සු බත් කන වෙලාවට ටෙලි නාට්‍ය බලන්න පටන් අරන් කනිට අපේ අගේ උඹලට තමයි තේරෙන්නේ නැත්තේ උඹලට තමයි කිසි අගයක් නැත්තේ ගල්ලි නේ පරයකෝ යන්න ඒ දැන් මෙහෙම TikTok ලංකාවේ නෑනේ හොයාගන්න. කිරිසමන් පුතා එහෙම නැද්ද? කවුරුත් එහෙම TikTok එකක් කරනවා දැක්කේ නෑ ළඟදී ඈ. අනේ ඉන්දල් මුන්නම් සැබෑම දස්සියෝ කියලා තියෙනවා වල මොකද කියලා. මොකද්ද සතියකට සිගරට් කීයක් බොනවද කියලා අහලා තමයි පෝස්ට් එකේ තිබුණේ. හරිද? බීඩි 80යි සිගරට් 28යි 12.50 වැඩි කිරීම 80 රුපියල් 1000යි 160 වැඩි කිරීම 28 4480යි 5480ක් සතියකට වියදම් කරනවා මේ මාර සල්ලිකාරයෙක් නේ බං රන්සාර මල්ලි මට කීයක් හරි දියන් අඩු කරපම් බං ලකියා දාලා තිනවා දැක්කනේ හොඳ කොල්ලෝ ඉන්නවා ආයි රන්සාර මල්ලි එකට දාලා තිනවා දෙයක් අමතක කරන්න තව දෙයකට ඇඩික්ට් වෙන්නම වෙනවා මචං. උඹලට තේරෙන්නේ නැහැ ගොඩයා මේවට තමයි පැෂන් කියන්නේ. මැරෙයි කියලා දාලා තිනවා. පෙබරවාරි 14 වෙනිදා තමයි මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ. සුපිරි. සතියකට 20ක් වගේ උත්පලා දෙව්මිනි නංගිත් සිගරට් බොනවලු. එයා නිසා නැවත දැක්කද මම මිනිස්සු බලට තේරෙන්නේ ආදරේ මිහිර දවසට පෙට්ටිය
ඩුබායි යාවට පස්සේ එහෙ පෙට්ටියක් වෙන්නේ 2.50යි. අඩු කර හම්බා. හරි දේවල් තමයි මේ රටේ වෙන්නේ මන් නැති දවස් ටිකට. මේ පාර මොකද්ද මේ කෙල්ලෙක්ද? අයියෝ මේ රට විනාසයි. මේ සිහිනේ සිරකාරිය වන්න තුලට එන්න පවසන් ඔබ මගේමයි කියා කුමරි පියමන එන්න මගේ අපි ඊළඟ එකට යමු. ඉන්ධන මිල දැකීම නිසා අද උදෑසන පිරවුම් හලක් තුළදී සිහිසුන් වූ මෝටර රථයක්. හානේ බලන්නකෝ වෙන දේවල් නේද? ජෝක් පිටුවෙන් තමයි මේක දාලා තියෙන්නේ. මෙයාව බේරගත්තද දන්නේ නේද? ඔව්. මේ වීඩියෝ එක මම දාන්න එකේ දැන් ආදරණීය ගර්ල්ෆ්‍රෙන්ඩ් වන විහංගි කියනවා කි අක්කට. එයාගේ account එකත් මම යටින් මෙන්ෂන් කරලා තියන්නම්. ඔයා මගේ පවුලේ අයටයි මගේ කොල්ලගේ පවුලේ අයටයි මටයි මගේ කොල්ලටයි චරිතාතික් ගොඩක් දීලා තිබ්බා. දැන් මම ඔයාගේ පවුල ගැනයි ඔයාගේ කොල්ල ගැනයි කියන්නම්. ඉස්සෙල්ලාම ඔයා කොල්ලගෙන් පටන් ගන්න. ඔයා එහෙන ලොකුවට කියනවනේ ඔයා කොල්ල කලින් ඔයත් එක්ක යාළු වෙලා හිටියේ මේ ඔයා දන්නවද ඇයි ඔය කොල්ල මං ගාවට ආවේ කියලා? ඔයාගේ කොල්ලම තමයි ඔයා වතල්ලා මං ගාවට ඇවිත් කිව්වේ ඒකි වට යනවා ඒකට හැමදැනම කොල්ලෝ ඉන්නවා ඒකි නටනවා වැඩි අනිත් එකේ කැතයි ඕගේල තමයි ඔය කොල්ල මං ගාවට ආවේ. ඔය කොල්ල මං ගාවට ආවලා අවුරුද්දක් මාත් එක්ක හිටියා. ඒකත් ඔයා දන්නවනේ. ඒ අවුරුදු දෙක ඇතුලේ ඔයා යාගේ නම්බරේ හොයාගෙන එයාට මැසේජ් කරලා දුක කියලා එයා ඔය වතලකට ටෝක් කරා. ඒක මන් දැනගෙන මං එයාව තැරලා දැම්මා. එතකොටත් වැඳ මගේ පස්සෙන් ආවා. හැබැයි මං ආයෙ ගණන් ගත්තේ නැහැ. මොකද ඒ දෙවෙනි පාරේ හින්දා. ඔයිට කලින් එක පාරක් මේ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා ඒ කෙල්ලත් එක්ක එකට ඉඳලා ඊට පස්සේ කොහොම හරි ඒකත් මට ආරංචි වෙලා මම නවත්තලා දැන් මේ වලෙත්. හැබැයි ඊට පස්සේ මම අඬලා කොහොම හරි උගේ යාළුවොත් මට කතා කරලා මේ එහෙම කරන්න එපා එකපාරක් chance එකක් දෙන්න මම ඔහොම කියලා තමයි ආයෙ මම එයත් එක්ක යාළුනේ. හැබැයි ඊට පස්සේ ඒකෙල්ල තමුත් ඒක මයිසේගේ ඉඳලා බොහොම මාරුවෙන් තමයි ඒකෙල්ල බේරුනේ. අනිත් එක තව ওই ගමේ කතාවක් යනවා මේ චමිදු හින්දා කෙල්ල ඒ කතාව නම් මම ඇත්තද කියන දන්නේ නැහැ. හැබැයි ගමේ යන කතාවක් ඇත්තටම ඇත්තද කියන දන්නේ නැහැ. ඒක මම හින්දා එහෙම කියනවා. අනිත් එක තමයි ඔයත් එක්ක යාළු වෙලා ඉද්දිම තමයි ඔයාගේ කොල්ලා මට කතා කරලා අනේ ඔයා ආයි මං ගාවට එන්නකෝ අම්මා බයිනෝ නැට් එකම යාළු වෙලා ඉන්නවා කියලා. ඔයා හොඳයි කියනවා අනේ ආයි මං ගාවට එන්නකෝ. ඔයා අදහා කියනවා මං ඔයාව හෙට බන්නවා කියලා කිව්වා. අනිත් එක අපේ ගෙදර අයගෙන් මං ගැන කෝල් කරලා මං ගැන එක වහලා තිබ්බා. අනිත් එක තමයි ඔයාගේ කොල්ල දැන් ආමිකේනේ හිටියේ. ආමිකේ ඉඳලා ඔයාලා දෙක් කරගෙන යනවානේ. ඒකත් මම දැන් ඊළඟට කියන්නම්. ඔයාගේ කොල්ලත් කුඩුවලට අහුවෙලා මේ පොලිසියෙත් ඉඳලා හිරෙත් ගිහිල්ලා ඇවිල්ලා දැන් ජොබ් එකක් නැහනේ. හැබැයි හැමෝටම බොරුවට කියන්නේ ආමිකෙන් ඇබ්සන්ට් වෙලා ඉන්නවා කියලා. ඇයි එහෙම මිනිස්සුන්ට බොරු කියන්නේ? අනිත් එක තමයි ඔයාගේ අක්කගේ මහත්තයයි දෙන්නත් මොකද ඒ දෙන්නගේ ජොබ් එක මොකද්ද? කුඩු බිස්නස් එකනේ. කරන්න කොහෙද නෙළුම් තෝට්ටම ගමේ මේ උළුකඩේ කියන එතනින් යද්දි මේ පොල්වත්තක් එක ගියක් තියෙනවනේ. ඒ ගේනේ ඔක බිස්නස් එක කරගෙන යන්නේ. අනික ලොකේෂන් තියන්නේ නෙළුම් තෝට්ටම මේ වැව හරියේ. ඒ හරියන ලොකේෂන් එක තියන්නේ. අක්කටත් F-Reset බයික් යන්නේ අක්කඩ ඇයිද තියන්නේ. අනිත් එක මේ මගේ කොල්ලත් F දෙකටම දැකලා තියෙනවා. ඔයයි ඔයගේ නංගි වල තාත්තයි තව පොඩි ළමයිට එක්කෝයි මේ ලුණු වැවේ වැව් බන්ට් එකේ මේ වලවල් හාරනවා. බින්කුඩ ටිකක් වගේ වලවල් හාරනවා දැකලා තියෙනවා. අනිත් එක තමයි ඔයා මේ අපේ අම්මට ලොකු චරිතාතියක් දිල් දෙක ඔයා දැකලා තියෙනවද මේ අපේ අම්මට කොල්ල දැන් මේ මිනිස්සු දෙනෙක් ඉන්නවා කවදා හරි කොහෙන්ද දැකලා තියෙනවද කවුරු හරියට කියලා තියෙනවද මම නම් දන්නේ නැහැ හැබැයි මේ ඔයා දන්නා නම් ඒක මටත් කියන්න මොකද මේ මමත් මගේ අම්ම ගැන දැනගන්න ඕනේ හැබැයි මම දන්නවා ඔයාලගේ තාත්තට නම් මේ ගෑනු දෙන්නෙක් ඉඳලා තියෙනවනේ දැන් ඉන්න ගෑණි මේ ඔයාගේ අම්මත් නෙමෙයිනේ අනිත් එක ඒ ගෑණිගේ ඇහැ පේන්නේ නැත්තේ මේ ඇහැට ඒකටත් මම දන්නවා හැබැයි මේ වෙනකම් මම හුම් වචනයක්වත් කිව්වේ නැහැ මොකද ඔයා මගේ අම්මටයි තාත්තටයි බැනලා තිබ්බ හින්දා මම මේ වීඩියෝ එක මෙහෙම දැම්මේ අනිත් එක තමයි මේ ওই ලොකේෂන් තියෙන කතාව මේක තලාවේ පොලිසියට තමයි මෙව්වා මේ බලන්න තියෙන්නේ තලාවේ පොලිසිය මේ වීඩියෝ එක වයිරල් ගියොත් තලාවේ පොලිසියෙන් මේක ගැන චුට්ටක් බලන්න මොකද මෙයාලා මෙව්වා මේ තියෙන තැන් වලින් අයින් කරන්න පුළුවන් හැබැයි මේ චුට්ටක් හොයලා බලන්න හොඳට බලන්න මේ බලලා කොහොම හරි මෙයාලව මේ පොලිසියෙන් අල්ලගන්න මොකද මේ දේවල් හින්දා ගොඩක් මේ මිනිස්සුන්ගේ ජීවිත නැති වෙනවා නේ කියන්නේ නාස්ති වෙලා යනවා
අනිත් එක තමයි සඳරුවන් කියලා මේ නංගි මලි කෙනෙක් ඉන්නවා. කවුද කියලා නම් මම දන්නේ නැහැ. සමහර විට වගේ ෆේක් account එකක් වෙන්න ඇති. එයාටත් පාඩුවේ ඉන්න කියන්නේ. මොකද මට එයාත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ කමෙන්ට් වල මේ වීඩියෝ වලට කමෙන්ට් දානවා. අනිත් එක තමයි එයාත් කවුද කියලා හරියටම දැනගත්තොත් මම එයාගේ විස්තරෙත් කියන්නම්. මේක කියන දේ මම මේ වීඩියෝ එක දැම්මේ මගේ පවුලේ අයට, මගේ කොල්ලගේ පවුලේ අයට මට මගේ මේ කොල්ලට චරිතසහතික දෙන්න එපා. ඔයා මගේ අන්න ඒක ගැන ඔයා දන්නවා නම් අපේ අම්මට මිනිස්සු දෙනෙක් කොහෙර ඉන්නවා කියලා ඒක මට කියන්න. එතකොට මම ඒකට ඔයාට මේ මොකක් හරි කියන්නම්. ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න මේ මට මොකුත් කියන්න එන්න එපා. මේ වීඩියෝ එක මම දාන්න එකේ දැන් අපිට මොකටද දක්කේ ඔයා අපි යාම ඊළඟ එකට තේ ජුග්ලේ බුක් ඇයි පැරදිද හරිනේ මේ තියෙන තේ ජුග්ලේ බුක් හරිනේ කට වහගෙන ඉන්න හිනා වෙන්න එපා මිස්සුන්ට කද්ද වගේ උට උඩේ නරක වැඩ කරන්න එපා හරිද මිනිස්සුන්ට උපන්දිනේ දවසේ තවඩිගේ හાર્ට් ඇටැක් හැදලා මැරෙනවා එතනම උඹලටත් අනේ මන් දන්නේ Saka punta to the moon. Road trip, vroom vroom, skr skr. Zoom